ආයිබෝවන් යාළුවනේ සුබ දවසක් ඕගොල්ලෝ හැමෝටම. ඉතින් අද මගේ 16 වෙනි පැල සේල් එකත් අරගෙන තමයි ආවේ. ඉතින් කියන්න සන්තෝසයි යාළුවනේ වෙනදා වගේම මගේ 15 වෙනි පැල සේල් එකෙත් සියලුම පැල වගේම විකුණුණා. ඉතින් තව පරණ වීඩියෝස් බලලා ඒ වෑනුත් පැල ගන්න යාළුවෝ ගොඩක් ඉන්නවා තවම. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝස් බලන පැල ගත්තා නොගත්තා කමක් නැහැ. වීඩියෝ බලලා මට කමෙන්ට් දාන අය ඉන්නවා. ඉතින් ඒ හැමෝටම ගොඩාක් ස්තුතියි. ඉතින් යාළුවනේ අද මගේ 16 වෙනි පැල සේල් එකේ මොනවද තියෙන පැල කියලා අපි බලාගෙන යමු. මුලින්ම තියෙනවා මෙන්න මෙයා. එයා අංක 1. එයාව එක සයිස් වලින් තියෙනවා. මේ තියෙන සයිස් එක රුපියල් 300යි. එයා අංක 1. මෙන්න මෙයා ගොඩාක් අය මෙයාගේ මදර් පොට් එක නම් ඔක්කොම වගේ ඉවරුණා. මගේ මදර් පොට් එක විතරයි දැන් තියෙන්නේ. මෙයාගේ පැල ඉල්ලපු අයට එයා අංක 2. එයාව දෙනවා 350යි. මෙන්න මෙයත් ඒ වගේමයි යාළුවනේ. සෑහෙන ප්‍රමාණයක් මෙයාගේ සේල් වුණා. කියා ගන්න ගණන් කරන්න බැරි තරම් සේල් වුණේ එක ප්ලාන්ට් එකක් තමයි මේ. ඉතින් එයාව ගොඩක් හෙවනට තමයි මෙන්න මේ වගේ රතු පාට වෙලා එන්නේ. එයා අංක 3. එයාව සුපුරුදු විදිහටම රුපියල් 300ෙන් දෙනවා. ක්‍රෝටන් වර්ග ඉල්ලපු යාළුවෝ ගොඩක් හිටියා. ඉතින් ක්‍රෝටන් පැලවෙන විදිහට තමයි මම දෙන්නේ. සාමාන්‍ය ඒවත් තියෙනවා. ඉතින් මෙයා අංක 4. එයාව මේ හොඳින් වැඩිලා හොඳට මුල් ඇදපු හොඳම ඒවා තමයි දෙන්නේ. එයා අංක 4 150යි. මෙන්න මේ යාළුවෝ මේ පෙන්නන ප්ලාන්ට් සයිස් එකෙන් කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. එයා අංක 5 150 ගානේ දෙනවා. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට අවශ්‍ය නම් එයාගෙන් පැල ඕනම ප්‍රමාණයක් ගන්න පුළුවන්. මෙන්න මෙයා ගොඩක් අය ඉල්ලපු එක්කෙනෙක් මේ. මට පැල ටික වෙන් කරගන්න කාලය මදි වුණා. ඉතින් දැන් වෙන් කරපු පැල කීපයක් තියෙනවා. දැන් දෙන්න පුළුවන්. ඔන්න යාළුවනේ ඉල්ලපු අය බලලා මට කතා කරන්න. එයාව සුපුරුදු විදිහටමයි අංක 6. එයාගෙන් මේ වගේ තනි පැලේ සුපුරුදු විදිහටම තමයි තනි පැලේ එයාව රුපියල් 200ෙන් දෙනවා. මේ යාගේ මදර් පොට් එකක්. මෙන්න මෙයාලව ගොඩක් අය ඉල්ලුවා. ඉතින් හැම තැනම තියෙනවා කියලා හිතුණ නිසා මට ඒක එච්චර වීඩියෝ කරන්න උවමනාවක් තිබුණේ නැහැ. නමුත් අර යාළුවෝ ගොඩක් ඉල්ලුවා මේ ප්ලාන්ට් එක. කෝලියාස්. මෙයාව අංක 7 රුපියල් 100ෙන් දෙනවා. මෙන්න මෙයා ක්‍රෝටන් වර්ගයක්. එයා අංක 8 150යි. මෙන්න මෙයා යාළුවනේ මෙයා කුරුවෙක් කෙනෙක්. මෙයා උස යන්නේ නැහැ. මේ මගේ මදර් පොට් එකක්. මෙයාව උස යන්නේ නැහැ. මේ ගානට හැදෙන එක්කෙනෙක් කුරුවෙක් කෙනෙක්. මෙන්න මෙයාගේ පැල කීපයක් දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්ලාන්ට් කීපයක්. එයා අංක 9. එයාව දෙනවා 250න්. එයා රෝස පාට මේ පත්‍රය වටේ රෝස පාට දාරයක් තියෙනවා. කඳත් රෝස පාටයි. එයා අංක 10 250යි.
මෙන්න මේ සිල්වර් කලර් එකේනා මෙයාගේ පත්‍රය දිගයි. දිගට පත්‍රයක් තියෙන්නේ. එයා අංක 11 මේ පැලේ හොඳට පේනවත් ඇති. අංක 11 එයා 250යි. මෙන්න මෙයා මගේ සේල් වල හැමදාම ඉන්නවා. හැමදාමත් යාළුවෝ ගන්නවා. ඉතින් එයා අංක 12 එයාව 250න් දෙනවා. මෙයාගේ පොඩි පැල තියෙනවා 150න් දෙනවා ඒගොල්ලන්ව. මෙයාගේ සයිස් එක මෙයාව තමයි අංක 12 250න් දෙන්නේ. මෙන්න මේ ප්ලාන්ට් එක සෑහෙන දෙනෙක් ඉල්ලපු එක්කෙනෙක් මේ ඉන්නේ. ගිය පාර සේල් වලත් මම ගොඩක් දුන්නා. ඒ පොඩි පැල ටික දුන්නා. මේවා මේ පොට් එක පිටින් මෙහෙම හොඳට ඉල්ලගත්ත අයත් හිටියා මේ විදිහටම. ඉතින් මෙයාව මේ සයිස් එකට තියෙන මේ විදිහටම තියෙන ප්ලාන්ට්ස් කීපයක් දෙන්න පුළුවන්. එයා අංක 13 350යි. තව තියෙනවා මෙන්න මේ ක්‍රෝටන් වර්ගය. එයා තද කහ පාට එක්කෙනා. එයා අංක 14. එයාවත් 150න් දෙනවා. මෙන්න මේ වර්ගය මෙයාව ගොඩක් හදන්න අමාරුයි කියපු අය හිටියා. එහෙම අමාරු නැහැ. ඉතින් මේ හොඳට වැඩිච්ච හොඳට මුල් තියෙන හොඳ ශාක. ඉතින් මෙයා අංක 15 රුපියල් 300යි. මෙන්න මේ කැලතියා එක එයාගේ පිටපැත්ත මේ වගේ රතු පාට වෙනවා. මෙන්න මේ වගේ රතු පාට වෙන එක්කෙනා. එයාගෙන් මේ වගේ තනි පැලයක්. මේ වගේ තනි පැලයක්. එයා නිකන් වෙල්වෙට් එකක් වගේ තමයි පේන්නේ. තනි පැලයක් 150යි. මේ වගේ පිරුණු බංච් එකක් රුපියල් 200ට දෙනවා. මෙන්න මේ කැලේඩියම් එක ගොඩක් අය ඉල්ලපු එක්කෙනෙක් තමයි මේත් ඉන්නේ. මෙයාගෙන් කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් දැන් පැල වෙලා තියෙන්නේ. එයා අංක 17 250යි. මෙන්න මෙයා වෙල්වෙට් එකක් වගේ තියෙන මෙන්න මෙයා. මේ වෙල්වෙට් එකක් වගේ තියෙන්නේ. එයා අංක 18 250යි. මෙන්න මේ කැලේඩියම් එක ගොඩක් අය මේකෙනුත් ඉල්ලගත්තා. ඒකේ කොළ 2-3ක් වගේ තිබ්බේව තමයි තිබුණේ. එයා අංක 19 250යි. මෙන්න මෙයා ඒත් කැලේඩියම්. මෙන්න මෙයාවත් අංක 20 250යි. මෙන්න මෙයා එයා අංක 21. එයාගේ මේ පත්‍ර දිග එක්කෙනා. මෙයාගෙනුත් කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන්. එයා අංක 21 250යි. මෙන්න මෙයා එයා අර මේ පෙන්නපු જાති එක්කෙනාගෙම අනිත් එක්කෙනා. එයාගේ මේ පත්‍රයේ වෙනස මේක තමයි තියෙන්නේ. ඒක වෙනස් වෙලා තියෙන්නේ. එයා අංක 22 250යි. මෙන්න මෙයාව හරිම ලස්සනයි යාළුවනේ. එයාව ගෙවල් ඇතුලේ තියන්නත් පුළුවන්. හරිම ලස්සන එක්කෙනෙක්. එයා අංක 23. එයාව දෙනවා 250. මෙයාත් මගේ සුපුරුදු යාළුවෙක්මයි. එයා අංක 24. එයාගේ මේ සයිස් ප්ලාන්ට් එක තමයි 200ට දෙන්නේ. මෙයාට වඩා පොඩි පැල ඒවා 150න් දෙනවා. ඔයාලට කැමති විදිහකට ඉල්ල ගන්න පුළුවන්. එතකොට මම ෆොටෝ එක දාලා ඔයාලට ගාන කියන්නම්. මෙන්න මේ කැලේඩියම් එක එයාගෙන් මේ තියෙන නම් මදර් පොට් එකක්. මෙයාගේ පැල මට මෙතන පැල ටික ගේන්න බැරි වුණා. මේ පැල 150 ගානේ දෙනවා. කැමති ප්‍රමාණයක් ගන්න පුළුවන් ඒකෙනුත්. ඉතින් යාළුවනේ අද මගේ
16 වෙනි ප්ලාන්ට් සේල් එකේ තියෙන ප්ලාන්ට් ටික තමයි මේ පෙන්නුවේ. වෙනදා වගේම මම මේවා ලොකු ගණන් වලට දාලා නැහැ. හොඳට වැඩුණු හොඳ උස ලොකු ප්ලාන්ට්ස් ටිකක් තමයි දාලා තියෙන්නේ. ඔයාලට ආයි ලොකු කරන්න හදන්න එහෙම දෙයක් නැහැ. ඒ නිසා මේ ප්ලාන්ට්ස් නිරෝගීව හදලා තියෙනවා කියලා මම හොඳටම දන්නවා. ඒ නිසා මේවා මංම හිටවන මගේ ප්ලාන්ට්ස්. ඔයාලා බලන්න ඉතින් අදත් වෙනදා වගේම මේ ප්ලාන්ට්ස් හොඳද, මේවා ගන්න වටිනවද, මේ මිල සාධාරණයිද කියලා හිතලා මට වෙනදා වගේම WhatsApp මැසේජ් එකක් තියන්න. ඔයාලට මම සුපුරුදු විදිහටම මැසේජ් එක දෙන්නම්. ඉතින් යාළුවනේ අනේ දැන් සේල් එක කරලා ඉවර වෙලා දවස් දෙකක් විතර ගියාට පස්සේ අනේ මට ගන්න බැරි වුණා. දැන් තමයි සේල් එක දැක්කේ. අන්න ඒ වගේ කියන යාළුවෝ ගොඩක් ඉන්නවා. අනේ යාළුවනේ මං එහෙම කියන්නෙත් නෑ. මං එහෙම කියලත් නෑ. මාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එතකොට ඔයාලට පුළුවන් ටක් ගාලා මම දාන වීඩියෝස් බලන්න. නැත්තම් අනේ ඊට පස්සේ මට කියනවා අනේ බලන්න බැරි වුණානේ. අනේ මට ඒක ගන්න බැරි වුණානේ. දැන් කොහොම හරි පොඩි පැලයක් හරි දෙන්න කියලා. ඉතින් එහෙම වුණාම මං අපහසුතාවයටපත් වෙනවා. මොකද මුල් නැති පැල මම දෙන්නේ නැහැ. සමහරක් අය කියනවා කඳ කඩලා හරි එවන්න කියලා. ඉතින් අනේ එහෙම එවන්න මම කැමති නැහැ. මොකද එතකොට ඒ පැලේ මැරුණොත් මට හොඳ නැති නිසා. ඒ නිසා ඉක්මනින් වීඩියෝ එක බලලා ඔයාලගේ පැල ටික වෙන් කරගන්න. ඉතින් වෙනදා වගේම කියන්නේ රෑ 8න් පස්සේ කතා කරන්න එපා. මැසේජ් එකක් තියන්න. එහෙනම් යාළුවනේ මම නවතින්නම්. ඔයාලට සුබ දවසක්.